explore with Shihan. Hello කොහොමද? good morning. මේ අද අපි යන්න හදන්නේ මේ ගාල්ලේ ඉඳන් නුවරට highway bus එකේ journey එකක් යන්න හදන්නේ. බලමු කොහොමද මේ ගාල්ලේ ඉඳන් නුවරට highway bus එකේ කොහොමද මේ තියෙන දේවල් කොහොමද බලමු ගිහිල්ලා මම දැන් ඉන්නේ ගාල්ල bus stand එකේ. ගාල්ල bus stand එකේ නෙවෙයි මේ highway bus නවත්තන්නේ. highway bus නවත්තන්නේ ගාල්ල සමරවීම ඉඳන් විතර තමයි highway bus ඔක්කොම නවත්තන්නේ. අපි දැන් එතෙන්ට යන්න ඕනේ. දැන් වෙලාව 5:00යි. 6යි කාලට බස් එක යන්නේ. එක බස් එකක් තියෙනවා 6යි කාලට වගේ. අනිත් බස් එක තියෙන්නේ දවල් 2:00ට. ඉතින් මම උදේ එක තෝරගත්තා. මොකද උදේ ගියාට පස්සේ මම නුවර ගිහින් ටිකක් මාලිගාවට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා ගල්ලා ඉන්න පුළුවන් නිසා අපි පොඩ්ඩක් අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ highway bus ගන්න දැනට. එතනකින් හම්බ වෙනවා. අර පේන්නේ ගහල්ල ජූබිලි ස්ථානේ. ඊයද මේ පැත්තට යන්නේ නැහැ අද බස් එකේ යන්නේ. හරි. ඔන්න දැන් මං ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ highway bus නවත්තන තැනට. දැන් වෙලාව 5:35 විතර වෙලා. අපි යන බස් එක කොහොමද එනකොට 6 විතර වෙයි. 6 කාලට වගේ තමයි පිටත් වෙන්න තියෙන්නේ. එතකොට ඔයාලා මේ බස් එකේ යන්න එනවා නම් හරියටම වෙලාවට එන්න එපා. මොකද මේ නුවර බස් එකට හැමදාම වගේ මේ පොලිමක් තියෙනවා. පොලිමේ ඉඳලා තමයි මේ බස් එක අල්ලගන්න වෙන්නේ. ඒ හින්දා විනාඩි 45ක්වත් කලින් මේ මෙතනට ඇවිල්ලා ඉන්න. හරි. දැන් හරියටම දැන් වෙලාව උදේ 6යි. අපි යන බස් එක ඕන දැන් ඇවිල්ලා තියෙන්නේ. අර මං කලින් කිව්වා වගේම මේ බස් එක ලවත් පොලිම තිබ්බා. ඒ නිසා මේ ඔයාලා මේක යනවා නම් අර මං කිව්වා වගේ පොඩ්ඩක් වෙලස්සෙන් එන්න. හරි. අපි දැන් මේ බස් එක ඇතුළට ගිහින් බලමු. දැන් වෙලාව හරියටම උදේ 6යි කාලේ. ඔන්න දැන් අපේ බස් එක පිටත් වෙන්න තමයි දැන් හදන්නේ.
දැන් අපි පින්නදුව හයිවේ එන්ට්‍රන්ස් එකෙන් හයිවේ එකට ඇතුල් වෙන්න තමයි දැන් මේ හදන්නේ. මේ බස් එක මේ හොඳට කම්ෆර්ටබල්. මේ යනකොටත් මේ වටපිටාව හරි ලස්සනයි. මොකද මේ උදෑසන හින්දා මේ හරි ලස්සනට පේනවා. මේ වටපිටාව හරි ලස්සනයි. දැන් තමයි මම මේ ටිකට් එක ගත්තේ. ටිකට් එක 1850යි. මම කලින් පාර මීට මාස 3කට විතර කලින් ගියා. එතකොට නම් 1500ක් හෝ 600ක් වගේ ගාණක් තිබ්බේ. දැන් කොහොම හරි 1850යි. සාමාන්‍යයෙන් අපි හයිවේ එකේ යද්දි කාර් එකක වෑන් එකක යනකොට පේන විදිය නෙවෙයි මේ වගේ බස් එකක යනකොට පේන්නේ. සාමාන්‍ය ටිකක් උඩින් පේන හින්දා ඒක අමුතුම වෙනස්ම මේ කෝණයකින් තමයි පේන්නේ. ඒක හරි ලස්සනයි. මේ ඔයාලත් යද්දි බලන්න මේ ඔයාලට තේරෙයි. යමින් ගම මම නිකමට බැලුව කොච්චර වේගින් වගේ බස් එක යනවද කියලා. සාමාන්‍යයෙන් 109ට 110ට වගේ වේගකින් තමයි මේ බස් එක හයිවේ එකේ ගියේ. ඔන්න දැන් අපි හයිවේ එකෙන් එක්සිට් වෙන්න හදන්නේ. මේ බස් එක මේ කඩවතින් එක්සිට් වෙනවා හයිවේ එකෙන්. එතකොට එතනින් එහාට නුවර දක්වා යන්නේ සාමාන්‍ය මාර්ගයේ තමයි යන්නේ. මෙතනට ගන්න තමයි හයිවේ එකේ එන්නේ.
කඩවත හයිවේ බස් නැවතුම් පොලේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් වගේ මේ බස් එක නවත්තලා තියෙනවා. වැඩි වෙලා නවත්තලා තියෙන්නේ නැහැ. වැඩි 5ක් 10ක් වගේ නවත්තලා තියලා ආයි ගමන ආරම්භ කරනවා. ඔන්න දැන් අපි බස් එක මේ කන්න නවත්තලා තියෙන්නේ. හැම බස් එකක්ම වගේ මේ නුවර යන මේ හයිවේ බස් නවත්තන්නේ මෙතන තමයි. අපි යන් මොන හරි කමු. මෙතන මේ අවුලක් නැහැ, මේ කෑම හැම පිරිසිදුර දෙනවා. මේ අවුලක් නැහැ. මම නම් මේ මිනි ක්‍රිස්පි චිකන් බන් එකක් තමයි ගත්තේ. අපි කාලා බලමු ඒකත් කොහොමද කියලා. අවුලක් නැහැ. බන් එකත් මේ සාමාන්‍ය හොඳ ක්වොලිටි එකකට තිබ්බා. මේ රුපියල් 350ක් වගේ තමයි උනේ. ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ ගන්නට. අපි දැන් ආයි බස් එකට යන්. මේ දැන් තව ටිකකින් බස් එක පිටත් වෙයි. වොෂ්රූම් යන්න ඒ වගේ අවශ්‍යතාවල් තියෙනවා නම් මෙතන වොෂ්රූම් පහසුකමක් තියෙනවා, පිරිසිදුයි. ඔයාලට වොෂ්රූම් භාවිතා කරන්නත් මෙතනින් පුළුවන්. දැන් අපි මේ ඉන්නේ මාවනැල්ල ටවුන් එක ගිට්ටුව. තව ටිකක් ඉස්සරහට ගියාම අපිට කඩු ගන්නවා හරි එහෙම හම්බ වෙනවා. ඒ හරිය නම් ටිකක් ලස්සනයි මේ පරිසරය අවට එහෙම හරිම ලස්සනයි. මේ මම පෙන්නන්නම් යන් ඉස්සරහට මේ බලමු. ඔන්න දැන් අපි ඉන්නේ කඩු ගන්නාවේ. මේ හරිය පරිසරයේ තියෙන මාරම වයිබ් එකක්. මොකද මේ ඈත කඳු ටික මෙතනට ලස්සනට පේනවා මේ මීදුමත් එක්ක. හරි ලස්සනට පේනවා මේ ගමනේ මේ ලස්සනම හරිය තමයි මේ හරිය.
මේ දැන් අපි පහු කරගෙන යන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය. පේරාදෙණිය බොටනිකල් ගාඩන් එක. මේ තියෙන්නේ හාස්කම් වලින් පිරුණු ගැටබේ පන්සල. ගොඩක් කට්ටිය මෙතනට එනවා මේ පන්සල අද පුදා ගන්න. මේ තියෙන්නේ ගැටබේ පන්සල. යන අතරමකදී හම්බුණා මේ රේල් පාර අලුත් වැඩියා කරන කට්ටියක්. නුවරට තාම ට්‍රේන් වැඩ කරන්නේ නැහැනේ. කොහොමත් තව මාස 5ක් විතර යද්දි සමහර විට පේරාදෙණියටවත් සමහර විට හදයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි ඔන්න අපි මේ ගමනේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඉන්නේ මහනුවර නගරේ. දැන් මම සූදානම් වෙන්නේ මේ බසෙන් බැස ගන්න. දැන් වෙලාව හරියටම උදෑසන 10:00 10:00 වෙද්දි බස් එක නුවරට ඇවිල්ලා තියෙනවා. පැය 4:00 වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ.
අවුලක් නැහැ ඉතින්. ඒ වෙලාවට එන්න නැත්තම් හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පාරේ බස් එක ආවොත් එහෙම. ඒ වගේ වෙලාවකින් එන්න හම්බෙන්නේ නැහැ අනිවාර්යෙන් පැය 5ක් 7ක් 5කට වැඩි යනවා කොහොමද 7ක් විතර යනවා. කොළඹට එන්න පැය 3ක් යනවා. ආයි කොළඹ ඉඳන් නුවරට එන්න ආයි කොහොමද පැය 3ක් විතර යනවා. කොහොමද පැය 6ක් විතර යනවා. ඒ අවුලක් නැහැ රුපියල් 1800යි ටිකට් එක උනේ. දැන් ආයි ඕනනම් 2.5 තියෙනවා මෙහෙන් ගාල්ලට බස් එක. ඒකේ ඕනනම් මේ ගාල්ලට යන්නත් පුළුවන්. අපි දැන් ඊළඟට යන්නේ මාලිගාව පැත්තට. අපි යන ඊළඟ බ්ලොක් එකේ මාලිගාව ඉඳන් හමු වෙනවා.